Hi guys, welcome to my YouTube channel. ඉතින් ගොඩක් දවසකින් අද වීඩියෝ එකක් දැම්මේ සෑහෙන බිසි දවස් ටිකක් පහු කරලා ඇවිල්ලා අද ඔන්න පොඩ්ඩක් රිලැක්ස් එකකින් නිකන් වීඩියෝ එකක් දාන්න හිතුණා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාලා ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් මේ වීඩියෝ එකෙන් මම අද අරන් ආවිලා තියෙනවා. ඒ තමයි සමහර කට්ටිය මේ item demold කරනකොට ඒවා damage වෙනවා. එතකොට ඒක කොහොමද හරියටම ඩිමෝල්ඩ් කරගන්නේ කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒකට උත්තරයක් විදිහට තමයි මම අද මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේ මේ එතකොට මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලා ගාවටම වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් හරි guys ඉතින් අද මම පෙන්නන්න යන්නේ මෙන්න මේ molds කීපය තමයි ඩිමෝල්ඩ් කරන විදිහ. මම දැන්ට මම select කරගත්ත molds කීපයක්. මෙතන තියෙන්නේ මම use කරන ඒවායින් කීපයක් විතරයි. මම හිතනවා මේවත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒත් එක්කම guys තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා use කරන mix කරන්න use කරන cup එක මේ වගේ plastic එකක් නම් ඔයාලා දෙපාරක් හරි තුන් පාරක් හරි mix කරාට පස්සේ මේ වගේ ඔයාලගේ cup එකෙත් වේල්ලා තියෙන්න පුළුවන් gypsum. එතකොට ඔයාලා අලුතෙන් තව එකක් ඕකටම දැම්මාම ඒක ඉක්මනට හයි වෙන්න බලනවා. ඒ නිසා ඔයාලා මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. මෙන්න මේ විදියට කප් එක හොඳට හූරලා හොඳට හොදලා කොහොම හරි ඔයාලා දෙතුන් පාරක් විතර යූස් කරාට පස්සේ ওই විදියට හොඳට හූරලා යූස් කරලා බලන්න guys. එතකොට ඔයාලගේ මික්සර් එක ඉක්මනට හයි වෙන්නේ නැතුව ටික වෙලාවක් පොඩ්ඩක් මෙල්ට් ගතියට තියයි මෝල්ඩ්ස් වලට දාගන්න. චුට්ටක් ඒක try කරලා බලන්න. හරි. ඉතින් මම අද හදන විදිහ පෙන්වන්න නැතුව මික්ස් කරන විදිහ පෙන්වන්න නැතුව මම කලින්ම මෝල්ස් ටිකට ජිප්සම් ටික දාගත්තා. මොකද මගේ කලින් වීඩියෝස් වල දැකලා තියෙනවා මික්ස් එක කොහොමද හදාගන්නේ, ඒකේ රේෂියෝ එක කොහොමද, ඒ ටික මම ඔක්කොම කියලා දීලා තියෙනවා. ඒ නිසා මම කලින්ම මෝල්ස් ටිකට මික්ස් එක දාගෙන මේ විදිහට සෙට් වෙන්න තියාගත්තා. ඉතින් ඔය ටික තමයි අද අපි ඩිමෝල්ඩ් කරන්න යන්නේ. හරි අපි එහෙනම් එකින් එක ඩිමෝල්ඩ් කරන විදිහ බලමු guys. මම මුලින්ම ගන්නම් මෙන්න මේ චූටි බුදු පිළිමේ. මේක ඩිමෝල්ඩ් කරන විදිය බලා ගන්න guys. ඉස්සලාම ওই විදියට වටේට ඔයාලගේ සෙට් වෙලා තියෙන ජිප්සම් වටේ තියෙන ටික පොඩ්ඩක් අයින් කරගෙන මෝල්ඩ් එක චුට්ටක් ඈත් කරලා ඒක පොඩ්ඩක් බුරුල් කරගන්න ඕන. ඊට පස්සේ guys ওই විදියට දෙපැත්තෙන් ওই විදියට මෝල්ඩ් එක ඈත් කරලා මෝල්ඩ් එක යටින් උස්සන්න. එතකොට ওই විදියට ගන්න පුළුවන්. නැත්තම් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක ওই විදියට ගලවනකොට මේ සිරස කැඩෙනවා කියන එක බුදු පිළිමේ. ඉතින් ඔන්න ඔය විදියට try කරලා බලන්න guys. එතකොට පිළිමේට damage වෙන්නේ නැති වෙන්න ගලව ගන්න පුළුවන්. හරි අපි ඊළඟට මෙන්න මේ lotus cup එක demold කරමු. මේකත් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේක demold කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඩිමෝල්ඩ් කරාට පස්සේ අපේ lotus cup එක තියෙන්නේ. බලන්න guys කිසිම damage එකක් නැහැ. හරි smooth විදියට හරි ලස්සනට තියෙනවා. ඉතින් guys හැම එකම විශේෂ ටෙක්නික් එකක් නැහැ. ඕක මම ඔයාලට කියලා දෙන්නේ මම normally use කරන ටෙක්නික් එක විතරයි. මොකද මේක එක්කිනාට වෙනස් වෙන්න පුළුවන්. මේ business එක කරන තව කෙනෙකුට මේ ටෙක්නික් එක වෙනස් වෙන්න පුළුවන්. එයා ඒක ඩිමෝල්ඩ් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නේ guys මම දැන් ඩිමෝල්ඩ් කරන විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ. ඔය විදිහට ස්ටාර් ෆිෂ් කප් එක. එතකොට ඒකත් ඔය විදිහට ඒකේ අර තියෙන ස්ටාර් එකේ උඩ කොටස් ටික හිමීට
ඒ ටික එකින් එක රිමූව් කරගන්න ඕන මෝල්ඩ් එක. ඒකත් පරිස්සමෙන් කරගන්න ඕන guys. ඔය ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය විදියට හිමීට ඒක රිමූව් කරගත්තට පස්සේ අපිට ඒක ඩිමෝල්ඩ් කරගන්න ලේසියි. ඔයාලට බලා ගන්න ඕන හින්දා තමයි හොඳට බලා ගන්න ඕන හින්දා තමයි guys මම මේක ස්ලෝලි ඒක හැමදේම ස්මූත් කියලා දෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේක ඩිමෝල්ඩ් කරද්දි මේක කැඩෙනවා මෙහෙමයි කියලා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔයාලා හොඳට බලා ගන්න guys මම ඔයක ඩිමෝල්ඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් හරි guys මේ වීඩියෝ එක යන අතරතුරේ මට තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. තව ගොඩක් කට්ටිය මගෙන් කමෙන්ට් දාලත් ප්‍රශ්න අහනවා. WhatsApp එකට මැසේජ් දාලත් අහන දෙයක් තමයි ජිප්සම් මැටීරියල් එක කොහෙන්ද ගන්න කියලා. ජිප්සම් මැටීරියල් අපි ගාව තියෙනවා කිලෝ 25 පැක් අපි ගාව තියෙනවා. විකුණන්න අපි ඉරාන් වලින් ඉම්පෝට් කරන එක තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මම WhatsApp නම්බර එක මගේ බයෝ එකේ දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකෙන් ගිහිල්ලා බලලා මට WhatsApp මැසේජ් එකක් දාන්න. අපිට පුළුවන් ඔයාලට ජිප්සම් දෙන්න. එතකොට මෝල්ඩ්ස් ගන්න විදිහ අහලා තියෙනවා guys. මෝල්ඩ්ස් සාමාන්‍යයෙන් මට ගෙන්නලා දෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් අපි මෝල්ඩ්ස් ගෙන්න ගත්තේ තෙමු එකේ. තෙමු AliExpress දරාස් ඒ කියන වෙබ්සයිට් වලින් තමයි දැනට ගෙන්න ගත්තේ. හැබැයි guys දැනට මම දන්න විදිහට කොළඹ පෙටාවල වගේ ෂොප් කීපයක මම දන්න විදිහට දැනට මෝල්ඩ්ස් ගෙනල්ලා තියෙනවා. එහෙම කොළඹ ආවට ඉන්න කෙනෙක් නම් ඔයාලට ඒක ගිහින් පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. මම දැනට මෝල්ඩ්ස් ගෙනල්ලා තියෙන තෙමු එකෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට ගෙන්නලා දෙන්නත් පුළුවන්. හරි guys තව විශේෂ දෙයක් තමයි ඔන්න ඔය ලිඩ් එක. ඔය ලිඩ් එක ගලවන්න ගොඩක් අමාරු කියලා කට්ටිය කියලා තියෙනවා. හොඳට බලා ගන්න guys මේ ලිඩ් එක ඩිමෝල්ඩ් කරන විදිය. ඔය විදියට වටෙන් මෝල්ඩ් එක ඔය විදියට උඩට පන්නලා ඔය උඩ තියෙන බෝලේ තමයි ඩැමේජ් වෙන්නේ මෝල්ඩ් එකේ. හොඳට බලා ගන්න guys ඒකේ අන්න ඒ විදියට වටෙන්ම මෝල්ඩ් එක හොඳට අල්ලගෙන අන්න එතනට ඇඟිල්ල තියලා මෝල්ඩ් එක උඩට අදින ගමන් පල්ලෙහාට තල්ලු කරන්න ඕන. එතකොට ඒක ලස්සනට ඩිමෝල්ඩ් වෙනවා. ඒ කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. මොකද යටින් ලිඩ් එක අදින්න ගියොත් එතන පොඩි පොඩ්ඩක් තියෙනවා. එතන ටයිට් ගතියක් තියෙනවා මෝල්ඩ් එකේ. අර එතන 아무තු හැඩයක් තියෙන හින්දා ඒ ටයිට් ඒ ගතියෙන් හින්දා ඔය බෝලේ කැඩෙන්න පුළුවන්. ඒ නිසා guys උඩින් අර විදියට තල්ලුවක් දෙන්න ඕන මෝල්ඩ් එක උඩට නමන ගමන්. එතකොට ඔය විදියට ලස්සනට ස්මූත් විදියට ඒක ඩිමෝල්ඩ් කරගන්න පුළුවන්. හරි අපි බලමු දැන් මේ ගණදෙවි පිළිමේ ඩිමෝල්ඩ් කරගන්න විදිය. ඒකේ guys ඒක ඩිමෝල්ඩ් කරනකොට කැඩෙන්න පුළුවන් කීපයක් තියෙනවා. ඒ ගණදෙවියන්ගේ අත කැඩෙන්න පුළුවන්. ඒත් එක්කම තව ඒකේ තව ඩීටේල්ස් ගොඩක් තියෙනවා. ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒවා ඩැමේජ් නොවෙන්න තමයි අපි පරිස්සමට ගලව ගන්න ඕන. ඒකට ඔක්කොම කලින් ඔය විදියට මේ මෝල්ඩ් එකත් පොඩ්ඩක් ලූස් කරගන්න ඕන විදියට. ඊට පස්සේ guys ඔහොම මේ මෝල්ඩ් එක ඔහොම එක පැත්තකින් අනිත් කන පිට ගහලා එතන උඩ තියෙනවා ගණදිවියෝ අල්ලන් ඉන්න ආයුධයක් වගේ එකක්. අන්නේ එතන ඒක ඔන්න ඔය විදියට මෝල්ඩ් එකෙන් පන්න ගන්න ඕන. මොකද ඒක තමයි ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ guys ඔන්න ඔය විදියට මෝල්ඩ් එක ඔය විදියට උඩින් අල්ලගෙන හිමීට ගණදෙවි පිළිමේ පිටිපැස්සට අදින්න ඕන. උඩට උස්සන්න නෙමෙයි පිටිපැස්සට අදින්න ඕන. එතකොට තමයි guys ඒව ඩැමේජ් වෙන්නේ නැතුව ගැලවිලා එන්නේ. උඩට ඇද්දොත් අත ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. බලන්න guys කිසිම ඩැමේජ් එකක් නැතුව ගණදෙවි පිළිමේ ඔය විදියට ඩිමෝල්ඩ් වුණා. අන්න ඒ විදියට උඩට පිළිමේ අදින්න නැතුව අර විදියට කන පිට පෙරලලා පල්ලෙහාට තමයි පිළිමේ අදින්න ඕන. ඔය සීෂල් එක නෑමනම් ඔයාලා දැන්ටමත් ඒක ඩිමෝල්ඩ් කරන ඇති එක යූස් කරනවා නම් ඒක එච්චර අමාරු නෑ. ඒකෙත් තියෙන්නේ මෝල්ඩ් එක කන පිට පෙරලගෙන මේ මෝල්ඩ් එක හරව ගන්න තමයි ඕන. ඒ හරව ගත්තට පස්සේ ඒක ඩිමෝල්ඩ් කරගන්න ලේසියි.
හරි ඉතින් ගයිස් මම මේ එකින් එක පැහැදිලි කරන්න යන්නේ නෑ මොකද ඊට වඩා මම හිතනවා ඔයාලට ඒක වීඩියෝ එක දිහා බලාගෙන ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ අමාරු මෝල්ඩ් එකක් තියෙනවා නම් ගොඩක් කට්ටිය අහපු ඒ වගේ එකක් තියෙනවා නම් මම පැහැදිලි කරන්න. ඉතින් දැනට වීඩියෝ එක බලාගෙන යන්න ගයිස්. මම හිතනවා වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ ෆ්ලවර් වාස් එක ගැන ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේකේ උඩ ෆ්ලවර් වාස් එකේ කට හරියෙන් ඒක ඩිමෝල්ඩ් කරනකොට ඒක අට ගාවින් ඩැමේජ් වෙනවා කියලා. මේකෙදි ගයිස් මේකේ මෝල්ඩ් සමහර ඒවා තියෙනවා ගොඩක් හයියයි ගොඩක් ඝනකමයි මේ මෝල්ඩ් එක. ඒතකොට ඒකෙදි තමයි පොඩ්ඩක් අමාරු එක ගලව ගන්න. සමහර මෝල්ඩ් තියෙනවා ඒක නිකම්ම ඒක උඩට දැම්මම ගැලවිලා එනවා. ඒ වගේ ඔය හයිය මෝල්ඩ් එක තියෙද්දි අන්නේ හරියෙන් අල්ලලා පොඩ්ඩක් වටේට අදින්න. වටේට ඇදලා මේ ඇඟිල්ල යටින් දාලා උඩට උස්සන්න ගයිස්. දැන් මේක ඇත්තට හයිය මෝල්ඩ් එකක් නෙමෙයි. ඒ නිසා ඔය විදිහට හිමීට ඒක මෝල්ඩ් එක උඩට අදිනකොට ඩැමේජ් වෙන්නේ නැතුව ඒක කන පිට පෙරලිලා එනවා. අර ගොඩක් හයිය මෝල්ඩ් එක තියෙනවා. ඒක ගොඩක් කන පිට පෙරලෙන්න පොඩ්ඩක් පෙරලා ගන්න අමාරුයි. ඒ නිසා ඒ ෆ්ලවර් වාස් එකේ කට හරියෙන් ඒ ගාවින් ඇද්දලා මෝල්ඩ් එක ඇඳලා පොඩ්ඩක් ඇඟිල්ල යටට දාලා පොඩ්ඩක් පොඩි තල්ලුවක් දෙන්න උඩට. හරි එතකොට මේ තියෙන්නේ ගයිස් බුදු පිළිමේ. ඔය බුදු පිළිමෙත් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා බුදු පිළිමේ ඩිමෝල්ඩ් කරනකොට සිරස කැඩෙනවා කියලා. ඉතින් ගයිස් ගොඩක් කට්ටිය කරන්නේ බුදු පිළිමේ ඔය විදිහට යටින් පොඩ්ඩක් මෝල්ඩ් එක කන පිට පෙරලලා යටින් බුදු පිළිමේ අදින එක. ඇදලා එළියට ගන්න එක. එහෙම ඇදලා එළියට ගද්දී අනිවාර්යෙන් සිරස කැඩෙනවා. ඒ නිසා ගයිස් කරන්න ඕනේ ඔන්න ඔය විදිහට. ඔය විදිහට කන පිට පෙරලලා හොඳට මෝල්ඩ් එක වටෙන් අල්ල ගන්න ඕන. වටෙන් ඔය විදිහට අල්ල ගන්න ඕන. උඩට තව කන පිට පෙරලා ගන්න ඕන නිසා. ඊට පස්සේ බුදු පිළිමේ සිරස හරියට හොඳට ඔය විදිහට ඇඟිල්ල තියලා උඩින් පුෂ් කරන්න යටට. මෝල්ඩ් එක යටින් අනිත් ඇඟිලි වලින් උඩට උස්සන ගමන් සිරස ගාවින් යටට තල්ලු කරන්න. එතකොට බුදු පිළිමේ සිරසට ඩැමේජ් වෙන්නේ නැතුව ඔය විදිහට ලස්සනට බුදු පිළිමේ ඩිමෝල්ඩ් කරගන්න පුළුවන්. ඕක තමයි ටෙක්නික් එක. ඉතින් සමහර කට්ටිය වෙනස් විදිහට කරනවා ඉතින් හැබැයි මම දන්න ලේසිම ටෙක්නික් එක ඕක. එතකොට බුදු පිළිමේ ඩැමේජ් වෙන්නේ නැතුව සිරස ඩැමේජ් වෙන්නේ නැතුව ඔය විදිහට ලස්සනට ඩිමෝල්ඩ් කරගන්න පුළුවන්. හොඳට වීඩියෝ එක බලන්න guys. හොඳට වීඩියෝ එක බලුවම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් හරියටම කොහොමද ඩිමෝල්ඩ් කරගන්නේ කියලා. අනිත් අමාරුම අයිටම් එක තමයි ඔය ෆ්ලවර් වාස් එක. ඔය ෆ්ලවර් වාස් එකේ ඔය තියෙන හැඩය නිසා මෝල්ඩ් එක කන පිට පෙරලා ගන්න හරිම අමාරුයි. ඒක පොඩ්ඩක් අමාරු ටෙක්නික් එකක් තියෙනවා. ඒ නිසා guys හොඳට බලාගෙන ඉන්න කොහොමද කරන්න කියලා. ඒ විදිහට කරොත් ටික වෙලාවක් යනවා ඩිමෝල්ඩ් කරන්න. කලබලෙන් කරන්න බෑ. කලබලෙන් කරුවොත් ටක් ගාලා කැඩලා එනවා ඕක. එතකොට ඒ නිසා හිමීට තමයි ඔක ඩිමෝල්ඩ් කරන්න ඕන. හොඳට බලාගෙන ඉන්න guys කොහොමද ඒක කරන්න කියලා.
හරි ගයිස් ඉතින් ඔය විදිහට තමා ඔය මෝඩ්ස් ටික ඩීමෝල්ඩ් කරගන්නේ. මම හිතනවා ඔයාලා එකෙන් හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් මම අදට මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම සිලෙක්ට් කරගත්ත අයිටම් කීපයක් විතරයි. ඉතින් ඔයාලට මීට අමතරව තව මොනවා හරි වෙනත් අයිටම්ස් ටික ඩීමෝල්ඩ් කරගන්න විදිය ගැන බලා ගන්න ඕන නම් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ගාවේ අයිටම් එක තියෙනවනම් මම අනිවාර්යෙන් ඒක වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ මම ඩීමෝල්ඩ් කරන විදිය ගැන කියලා දුන්නේ. ඊළඟ දවසේ තවත් ටිප්ස් කීපයක් සහ තවත් වැඩ ටිකක් ගැන ඔයාලට කියලා දෙන්න ඊළඟ වීඩියෝ එකකින් එනකන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.